අනන්ත ගුණ ඇති මහා බලගතු අඟුලිමාල ආරක්ෂක මතුර. මෙයද බුදු මුවින් දේශිත අඟුලිමාල පිරිතමෙන් කල්පස්ථායි ගාථාවකි. ඔබට සතුරු කරදර, මාරක බාධක අපල, අප්‍රමාණ කරදර ඇතිනම්, දියුණුවට බාධා ඇතිවේ නම් මේ ආරක්ෂක ගාථා නිතර සිහි කරන්න. වැදගත් ගමනක් යන විට, නඩු හබා ආදියට යන විට, විවිධ සම්මුඛ පරීක්ෂණ ආදියට සහභාගී වන විට මේ හත්වර අසා යන්න. සියලු පීඩා දුරුව ඔබේ සිතුම් පතුම් ඒකාන්ත වශයෙන්ම ඉෂ්ට වෙයි. මුලින්ම බුද්ධාශිර්වාදයේ ලබා ඉන්පසුව මහා බලගතු අඟුලිමාල මතුරට සවන් දෙමු. නක්ඛත් යක්ඛ භූතානං පාපග්ගහ නිවාරණා සබ්බ බුද්ධානුභාවේන සබ්බ ධම්මානුභාවේන සබ්බ සංඝානුභාවේන හන්තු අම්හං උපන්දවේ. දැන් ඒ බලගතු මහා අඟුලිමාල මතුරට සවන් දෙමු. දිසාහිමේ ධම්ම කතං සුනන්තු දිසාහිමේ යුඤ්ජන්තු බුද්ධ ශාසනේ දිසාහිමේ තේ මනුජා භජන්තු යේ ධම්ම මේවා දපයන්ති සන්තු දිසාහිමේ khන්ති වාදානං අවිරෝධ පසංසිනං සුනන්තු ධම්මං කාලේන තංච අනුවිදීයන්තු නහි ජාතුසෝ මමං හිංසේ අඤ්ඤං වා පනකිංචිතං පප්පුය්‍ය පරමං සම්තිං රක්ඛේය තස්තාවරේ පප්පුය්‍ය පරමං සම්තිං රක්ඛේය තස්තාවරේ පප්පුය්‍ය පරමං සම්තිං රක්ඛේය තස්තාවරේ. නක්ඛත් යක්ඛ භූතානං පාපග්ගහ නිවාරණා සබ්බ බුද්ධානුභාවේන සබ්බ ධම්මානුභාවේන සබ්බ සංඝානුභාවේන හන්තු අම්හං උපන්දවේ. දැන් ඒ බලගතු මහා අඟුලිමාල මතුරට සවන් දෙමු. දිසාහිමේ ධම්ම කතං සුනන්තු දිසාහිමේ යුඤ්ජන්තු බුද්ධ ශාසනේ දිසාහිමේ තේ මනුජා භජන්තු යේ ධම්ම මේවා දපයන්ති සන්තු දිසාහිමේ khන්ති වාදානං අවිරෝධ පසංසිනං සුනන්තු ධම්මං කාලේන තංච අනුවිදීයන්තු නහි ජාතුසෝ මමං හිංසේ අඤ්ඤං වා පනකිංචිතං පප්පුය්‍ය පරමං සම්තිං රක්ඛේය තස්තාවරේ පප්පුය්‍ය පරමං සම්තිං
රක්ඛේය තස්ථාවරේ පප්පුය්‍ය පරමං සන්තිං රක්ඛේය තස්ථාවරේ නක්ඛත් යක්ඛ භූතානං පාපග්ගහ නිවාරණා සබ්බ බුද්ධානුභාවේන සබ්බ ධම්මානුභාවේන සබ්බ සංඝානුභාවේන හන්තු අම්හං උපන්දවේ. දැන් ඒ බලගතු මහා අඟුලිමාල මතුරට සවන් දෙමු. දිසාහිමේ ධම්ම කතං සුනන්තු දිසාහිමේ යුඤ්ජන්තු බුද්ධ ශාසනේ දිසාහිමේ තේ මනුජා භජන්තු යේ ධම්මමේවා දපයන්ති සන්තෝ දිසාහිමේ කන්ති වාදානං අවිරෝධ පසංසිනං සුනන්තු ධම්මං කාලේන තංච අනුවිදීයන්තු නහි ජාතුසෝ මමං හිංසේ අඤ්ඤං වා පනකිංචිතං පප්පුය්‍ය පරමං සන්තිං රක්ඛේය තස්ථාවරේ පප්පුය්‍ය පරමං සන්තිං රක්ඛේය තස්ථාවරේ පප්පුය්‍ය පරමං සන්තිං රක්ඛේය තස්ථාවරේ